සුබ උදෑසනක් කියා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. තවත් වසරක චාතාරික පියසටහන් ඔස්සේ ඔබව හමුවීම ඉතා වාග්යක්. අද දවසේ අපේ මේ හිමිදිරි උදෑසන කල්පනා වෙන්න යන්නේ යේසුස් වහන්සේව ජෙරුසලමට ගෙන ගිය මුල් අවස්ථාව. බලව යෙරුසලමේ සිමියොන් නම් එක් මිනිසෙක් සිටියේ. මිනිසයා ඊශ්‍රායල් සැනසීම බලා සිටි කෙනෙක්ය. ඔහු යේසුස් වහන්සේව දෑතින් වඩාගෙන මෙහෙම කියනවා, ගැලවීම මාගේ දෙනතින් දිටෙමි ශාන්ති සිතින් ඔබ වහන්සේගේ දාසයට යන්න පුළුවන් කියලා. සිමියොන් සහ ආනා මේ දෙදෙනා දේව මාලිගාවේ හිටියා වූ ඉතා භක්තිවන්ත පුද්ගලයන් දෙදෙනෙක් හැටියට අපිට හම්බ වෙනවා. ඔවුන් දිවැසිවරුන් කියනවා. ඒ වගේම ඔවුන් යේසුස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුෙන් හිටපු අය. යේසුස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුෙන් හිටපු අය හැටියට ඔවුන් කුරුසියේ වදන් ප්‍රථම වෙලාවට මේ මරියතුමිගේ මූණ දිහා බලාගෙන කියනවා. ඔවුන් කියනවා යේසුස් වහන්සේගේ අවසානයේ කෙලවර වීම ගැන මුලින්ම ප්‍රකාශ කරපු අය තමයි සිමියොන් සහ ආනා. යේසුස් වහන්සේගේ අම්මගේ තාත්තගේ මුහුණට ඔවුන් කියනවා මෙතුමාගේ නැගිටීම ජීවිතයට බොහෝ අයගේ ජීවිතවලට කඩුවෙන් අනිනවා වගේ කියලා. ඉතින් යේසුස් වහන්සේගේ අම්මා තාත්තා ඒ වෙලාව අවස්ථාවේදී මේ උපත්තිය ගැන පුදුම වුණා. ප්‍රේමවන්තයනි, අපි හැමෝටම දරුවන් ලැබෙනවා. මම විශ්වාස කරනවා අපි හැමෝගෙම ජීවිතයන් වල දරුවන් ලැබිලා ඉන්න අය ඉන්නවා. ඒ දරුවෙක්ගේ උපත හැමෝටම ප්‍රීතියක්. හැබැයි මේ ප්‍රීතියේ අවස්ථාවේදී යේසුස් වහන්සේගේ ගැලවීම, යේසුස් වහන්සේ තුලින් නික්මන ගැලවීම ගැන උන්වහන්සේගේ මෑණියන්ට ප්‍රකාශ කරා. ඒ වගේම මේ මෑණියන් ඒවා ඉතා ආශිර්වාදයෙන් දරාගත්තා. ඒ වගේම අපිටත් මේ චතාරික කාලේ මේ පියසටහන් ඔස්සේ අපි ගමන් කරනකොට යේසුස් වහන්සේගේ පැමිණීම ගැන අපි විශ්වාසයෙන් හිතන කාලයක්. විශේෂයෙන් දැන් උන්වහන්සේ පැමිණලා මේ කුරුසියේ පූජාව තුළින් අපිට ගැලවීම දීලා තිබෙනවා. සිමියොන් යේසුස් වහන්සේව දෑතින් වඩාගෙන ලූක් 2:42 තියෙන කොටසේ කියනවා යේසුස් වහන්සේව දෑතින් වඩාගෙන යේසුස් වහන්සේට ආශිර්වාද කරාගේ. ඉතින් ප්‍රේමවන්තයනි, අපි හැමෝටම මේ චතාරික පියසටහන් ඔස්සේ යනකොට මේ යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයට හම්බ වෙයි. ඒ වගේම සිමියොන් සහ ආනලා අපගේ දේවස්ථානවලත් ඇති. අපගේ දේවස්ථානයේ ඉඳලා වුණුත් යේසුස් වහන්සේගේ නැවත පැමිණීම බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා යේසුස් වහන්සේගේ නැවත පැමිණීම අත්දකින කාලයක් වෙන්න මේ චතාරික සටහන් තුළින් අපි ගමන් කරනකොට. මේ චතාරික කාලයේදී අපේ වැඩිපුරම කරන්න යන්නේ අපේ පසුතැවිලි වීමේ ජීවිතය ගැන. ඉතින් ප්‍රේමවන්තයනි, මම ඔබට ආරාධනා කරනවා පසුතැවීමේ ජීවිතයක් තුළින් ගමන් කරලා සිමියොන් සහ ආනාගේ තිබුණා වූ ඒ ජීවිතාදර්ශය ඔබගේ ජීවිතේ තබලා මේ චතාරික කාලයේ දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න. ප්‍රේමවන්තයනි, චතාරික කාලය අපිව වෙනස් කරන කාලයක්. දැන් මේ සිමියොන් සහ ආනාගේ වචන යේසුස් වහන්සේගේ අම්මගේ තාත්තගේ ජීවිතයට මවිත වුණා වගේ අප හැමෝගෙම ජීවිතයන් වලටත් මේ කාලය මවිත වෙන කාලයක්. යේසුස් වහන්සේගේ පුදුම සුභාරංචිය දැනෙන හැඟෙන කාලයක් වෙන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. ඒ බොහෝ දෙනාගේ නැගිටීම වෙනුවෙන් අපි කරන කාලයක්. ඒ නිසා මේ නැගිටීම ඔබගේ ජීවිතේ ආශිර්වාදයක් වෙන්න මේ චතාරික කාලයේ දෙවියන් වහන්සේම තුලින් ඔබගේ ජීවිතයට ආශිර්වාදකට මඟ පෙන්වන සේක්වා. ඔබ හැමට ජේසුස් පිහිටයි.